මේක තමයි දැන් මේ පාලම හදලා තියෙන පාලම. එතකොට මේක මේ විදිහට තමයි දාලා තියෙන්නේ මේ මෙන්න මේ කැට මමත් ඉන්නේ දැන් මේ කැටයක තමයි මම ඉන්නේ. මෙන්න මේ කැටේ ඉඳලා මෙන්න මේ ප්‍රමාණයට තමයි තියෙන්නේ. මේකට තමයි පාලම දාගන්න ඕන කියලා කියන්නේ. එතකොට මේ පාලම දාගන්නකම් මෙන්න මේක තමයි තියෙන සිස්ටම් එක මාලිමාවේ ආණ්ඩුවේ කට්ටිය. දැන් ඔය බෝට්ටුවේ තමයි ඒකට කරන්නේ. බෝට්ටුවේ තමයි ඒකට කරන්නේ. ඉතින් බෝට්ටුවේ ඉන්නවා මේ සැරේ මේ ඉරුණ පැත්තෙන් ඡන්දෙ ඉල්ලපු අපේ මේ අපේක්ෂක මහත්තයෙකුත්. ඉතින් ඒගොල්ලන්ගෙන් මම මේක අහද්දි ඒගොල්ලෝ කියන්නේ පාලම මෙතන නම් කොන්ක්‍රීට් එක දාලා ඉවරයි. නමුත් මේ පාලම මේ ගේන්න ඕන ඉන්දියාවෙන්. ඒතර පාලම ඉන්දියාවෙන් ගේන්න ඕන කියලා තමයි කියන්නේ. ඉන්දියාවෙන් ගේනලා මේක හයි කරනකන් තමයි මෙන්න මේ විදිහට මේ මිනිස්සු මේ ඒකට වෙන්නේ. එතකොට ඔය විදිහට බෝට්ටු තුනක් දාලා ඉවරලා මේගොල්ලෝ මේක ඔහොම කරනවා. බයික් එකෙන් රුපියල් 50ක් ගන්නවා. තනි මිනිහෙකුන් රුපියල් 50ක් ගන්නවා. ඔය විදිහට තමයි මේක යන්නේ. ඔහොම ගිහිල්ලා ඉවර වෙලා මේක ඔන්න ඔතන සම්බන්ධ කරනවා. අර ගොඩබිමට සම්බන්ධ කරලා තමයි මේ එතනින් ඒ සෙනග බැහැලා යන්නේ. ඒතර මේක අපි හැමදාමත් කරන්න බැරි නිසා තමයි මේ ආණ්ඩුවට කියන්නේ පුළුවන් තරම් වේගෙන් මෙතන මේක හදන්න කියලා. එතකොට ඒක තමයි දැන් බලන්න මිනිස්සු කොච්චර මේ දුකටපත් වෙනවද කියලා. මෙන්න මේ ටික තමයි දැන් මෙන්න මෙතන මේ හදලා තියෙන්නේ. ඔය තියෙන්නේ. ඔන්න මේ එතෙන්ටත් හයි කරන්න ඕන මේ පාලම. එහෙම තමයි තියෙන්නේ. එතකොට සෑහෙන වැඩ කොටසක් මෙතන තියෙනවා. දැන් මෙන්න මේ දාලා තියෙන මේ ගල් ගොඩ ගන්න ඕන. මෙන්න මේ ගල් ගොඩ ගන්න ඕන. මේක අයින් කරන්න ඕන. එහෙම තමයි මේක තියෙන්නේ. ඉතින් මේ ලස්සන සුන්දර පැත්ත තමයි මෙහෙම මේ විදිහට මේ තියෙන්නේ. මේ පාලම කඩලා ගියාගේ මිනිස්සු බොහෝම අසුරතට ලක් වුණා. ඔව්. ඕක තමයි සිදුවීම. හරි තිබ්බා.